ඒ කියන්නේ හරි චණ්ඩිය වෙලා. පොලිස්පතිතුමා පාරේ මරන්න කතාව. මිදුල පුරව ගන්න සෙනග පුරව ගන්න බෑ රැස්වීමක. අර මිදුලේ සෙනග ටික දාලා සාලය ඇතුළේ ඉඳන් රැස්වීම වල කතා කරන්නේ. 50 100ක් වට කරගෙන. රටේ මිනිස්සුගේ තියෙන අනුගතිය ඒක. හැබැයි පොලිස්පතිතුමා පාරේ ගහලා මරණ තැනට තමයි මේගොල්ලෝ සිහින දකින්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ මේ ආකල්පය, මේ අශිෂ්ටත්වය, මේ කැතකම, මේ සමාජ විරෝධීකම මේක අපි හොඳට සලකුණු කරලා යන්න ඕනේ. මේ නිකන් වචන නෙමෙයි. ඒ වගේම මේ මොකද්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුවේ අතකොළුවක් විදියට පොලිසිය හැසිරෙනවා. මේ දේශපාලඥයෝ දෙන ලනු කන්න එපා කියලා පොලිස්පතිතුමාට කියනවලු. අංක 1 මුලස්නාට මන්ත්‍රීතුමනි මේ ගත වෙච්ච අවුරුදු දෙක තුල මේ රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු මේ ආණ්ඩුවේ කී දෙනෙක් නීතිය රැහැනේ මුදවලා තියෙනවද? පොලිසිය මැදිහත් කරලා එහෙම සිද්ධි මොනවද වෙලා තියෙන්නේ? එතකොට අපි දන්නා මීට කලින් කොහොමද වුනේ කියලා. පොලිස්පතිවරයාට දේශපාලනේ මොකද්ද මේ අතකොළුවක් එන්න එපා කියපු පොලිස්පති. මෙයාගේ මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ වෙඩින් එකේ බිල ගෙවපු සරන් නිශාන්ත පොලිස්පතිගේ කරයක් දාගෙන ගිහලා මිනිස්සුන්ට ගහන්නේ. මේගොල්ලෝ දන්න ක්‍රම ඒක. එතකොට ඒගොල්ලොන්ට ඒකයි මේ දැන් තියෙන රටේ වෙනසයි තේරෙන්නේ නැද්ද එතකොට? එතකොට මේ ඊටාම අභූත චෝදනා සහ මේ හරියට තමන්ගේ රාජකාරිය කරන නිලධාරීන්ට මේගොල්ලෝ මේ බිය ගැන්වීම් තර්ජනය කිරීම මරණ තර්ජන කරන්නේ. මේක සුළුවෙන් තකන්න හොඳ නැහැ. ඒ නිසා මේක මේ තව කියනවා මොකද්ද? අපි අන්තිම හරිය මන් දෙක කියනවා මේ අපි ඔයාලා වගේ පස්සේ දොරෙන් දුවන අය නෙමෙයි කියලා කිව්වා. ඒ කියන්නේ දැන් මීට අවුරුදු දෙකකට කලින් මතක් කරලා බලන්නකෝ කවුද මේ කියන්නේ නාමල් රාජපක්ෂ. පස්සේ දොරෙන් නෙවෙයි සාපෙත්තුමනි මේ මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. ගිහිල්ලා මේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රට කරපු අපරාධය වෙනුවෙන් ඉන්න තැන් වට කරද්දි අන්තිමට ගියේ කොහෙන්ද කියලා දන්නේ. අන්තිමට හිටපු තැන අපි දැක්කර ත්‍රිකුණාමලේ කෙළවරේ දූපතක හැංගිලා හිටියේ අන්තිමට. දූපතක හැංගිලා මුහුද මැද. එහෙමයි පැනලා ගියේ. දැන් ඇවිල්ලා චණ්ඩි කතා කියන පස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. මේගොල්ලන්ට අමතකයි මේගොල්ලෝ පැනලා ගියපු මිනිස්සු, එළවපු මිනිස්සු. පැනලා ගිහිල්ලා නැට්ටෙල්ලිලා යන්තම් මේ දිස්ත්‍රික්ක 25 කෑලි ටිකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. දැන් ඇවිල්ලා චණ්ඩිය වෙලා. එතකොට මේ මොකද්ද? තව කියනවා මේ ඔයාලා දන්නවනේ අපේ ගැන කියලා පොඩි තර්ජනයකුත් කරා. ඔයාලා දන්නවනේ අපේ හැටි වගේ එකක් කිව්වා. අපි දන්නවා. දැන් මොකද්ද මේක අපි කියන්නේ මේ රාජපක්ෂ අපි කියන රාජපක්ෂලා ගැන කියන නැත්තේ. මේක සාපෙත්තුමනේ අපි දන්නවා අපි නේ මුළු ලෝකෙම දන්නවා මේක ලංකාවේ මේ ලෝකේ තියෙන ඉතාම විශේෂිත පවුලක්. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගැව්වොත් ගත්තොත් එයාට නඩු. තාත්තට නඩු. අම්මට නඩු. ලොකු මල්ලිට නඩු. පොඩි මල්ලිට නඩු. ලොකු තාත්තට නඩු. ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු. ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු. බාප්පට නඩු. මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. මේක මේ ලෝක ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. ඒ කියන්නේ කවදාවත් තමන්ගේ පවුල මේ තත්ත්වයට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. එහෙම පවුලක ආච්චිටත් නඩු. ආච්චිටත් නඩු. දන්නවනේ අපි කෙනෙක් කියලා අපෙන් අහන්නේ දන්නවා අපි නේ මුළු ලෝකෙම දන්නවා. ඒ කියන්නේ මේ වගේ පවුලක් ගැන මුළු ලෝකෙම දන්නවා. මොකද හොම් පවුල් නෑ අඩුතරමේ. එක දරුවෙක් හරි බේරලා ඉන්න නැත්නම් එක දෙමව්පියෙක් හරි බේරලා ඉන්නවා. ඕක කරන්න එපා කියන්නේ එකෙක් ඉන්නවා පවුලක සාමාන්‍යයෙන්. එහෙම නෑනේ. ඔක්කොම කරලා. එතකොට ඒ නිසා මේ ඔය චණ්ඩි පාට අපි කියන අපිට දාන්න ලෑස්ති වෙන්න එපා. ඔහොම යුගයක් ඔයාලා ගත කරා ඉවරයි. අපි තමයි කාලේ විනාඩි 2යි තාම. බොහොම ස්තුතියි. ඒ යුගයයි එන්නෙත් නෑ. ඒ කියන්නේ හීන දකින්නත් එපා. එතකොට නිකන් ඒ චණ්ඩි පාට චණ්ඩි කතා මේවයි තියාගන්න එපා. මොකද මේ රටේ ඊට වඩා ශිෂ්ට සම්පන්න තැනකට අපි අරන් ඇවිත් තියෙනවා. ඒක ඉස්සරහට තන්නේ මේ පැත්තට තමයි. එතකොට ඒ වගේ මොකද්ද මේ අන්තිමට කිව්වා මොකද වෙලාවම මේ ඒවට ලෑස්ති වෙන්න එපා වෙලාවම බලාගමු කියලා. නාමල් රාජපක්ෂට අපි කියනෝ නැත්තරම ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන. මේ පාර දිස්ත්‍රික්ක 25ක ඡන්ද කෑලි ටික එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. 2029 දී ඕකත් නැහැ. එතකොට වෙලාවම බලාගෙන නෙවෙයි වෙලාව වෙනකම් බලාගෙන ඉන්න මේ කරපුවට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට තමන් කරපුවට තමන් වැරදි කරලා වෙලාවම බලාගෙන නෙවෙයි වෙලාව බලාගෙන ගිහිල්ලා මේ තමන් කරපුවට තමන් කරපු වැරදි වලට අපරාධ වලට මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා පස්සෙන් එලවගෙන එද්දී ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විරුද්ධව මරණ තර්ජන කරන ඒ නිලධාරීන්ට විරුද්ධව අපහාස කරන නැත්නම් ඒ නිලධාරීන් බය ගන්නන්න හරි හිතනවා නම් ඒ උත්සාහයට සාපෙත්තුමනි අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කිසිම ඉඩක් දිය යුතුත් නැහැ. ඒක සාමාන්‍ය දේශපාලන විවාද සංවාද නෙමෙයි. මේ විවේචන
බැනගන්න ඒවා කමක් නෑ අපි හැබැයි රාජ්‍ය නිලධාරීන්ට අදාළව මරණ තර්ජන කරන එක ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒවා අනුමත කරන එක එහෙම දෙයක් කරන්න මේ පාර්ලිමේන්තුව ඉඩ දිය යුතු නෑ කියලා මම යෝජනා කරනවා.